ධර්මයේ රතිය සියලු රතියන්ට එහාගින් ශ්‍රේෂ්ඨ වෙනවා. ඊයේ පින්නතුනේ කූරගල විහාරස්ථානයේ ධර්ම දේශනාව කොහොමත් 7-8 ඇවිල්ලා ඉඳ ඇති. නායක ආරෝග්‍ය බස් 50කට වැඩියෙන් දැම්ම කියලා. අද උදේ තරුණයෙක් පණිවිඩයක් කියවලා දෙනවා. ආම්දුරනේ මොන කරුණයක්ද මන්ද ජීවිතය ආපු පළවෙනි බණයි කියලා. පැය විනාඩි 40ම හිටගෙන. මොකක්ද ඒ කාලේ? මිනිස්සුන්ගේ පව්කාරකම් ගෙවෙනවා. මිනිස්සුන්ගේ කුසල් ඉස්මතු වෙනවා. ඒකනේ අර කියන්නේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා තේතං පුනප්පුන තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මේ කරන පින් නැවත නැවත සිහිපත් කරන් සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට පින්නතුනි මේවා වැඩි දියුණු වෙනවා. මේ පින්කම් වර්ධනය වෙනවා. බොහොම කරුණාවෙන් දේශනා කරන්න, බොහොම ඕනෑකමින් දේශනා කරන්න. ඔය ලැබිලා තියෙන්නේ, ඔය උදා වෙලා තියෙන්නේ දැන් ඉතින් පින් කරන සමය. ඔය හිතිලා තියෙන්නේ මොකද්ද? වෙනතන කරන එක නෙමෙයි ප්‍රශ්නේ, හිතන එක. තරුණයෝ මොනවද කියන්නේ වෙනද? මොකක් හරි කරන්න හිතෙන්න බෑනේ. දැන් හිතිලා නැති. දැන් එන කරන්න විතරයි තියෙන්නේ. අමාරුම දේ වෙලා තියෙන්නේ. මේකත් මතක තියාගන්න. මේ කියනෙව්ව එකක්වත් නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ. හින්දි සින්දු වලට අප්පුඩි ගන්න තේරිලාද? සින්දුවක් යනකොට තට්ටුව වදිනවනේ පුටු ඇන්දට හරි. නිකන් පොළොවට ගහනවනේ යටිපතුලෙන් හරි. දන්නවද ඒක කියන්නේ කණ එකද බොන එකද කියලා දන්නේ? මොකද්ද ඒ තමයි රතිය. ඉතින් බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්නතුනි, මම මේ කියන්නේ අපේ තරුණ මහත්තුරුන්ට, තරුණ දූ දරුවන්ට කියන්නේ මේ රතියයි වැදගත්. ධර්ම රතිය වැදිලා ආසා වෙලා රහ වෙලා තිබ්බහම සියලු රතීන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨයි ධර්ම රතිය. කවදාවත් ඒක නැති වෙන්නේ නැහැ. දැන් අද තියෙන සින්දු වලට පින්නතුනි සින්දුවක් යනකොට අරනේ නිකන් ඔළුව හරි වැනුනට ඔත්පොළ වෙලා ඉන්නකොට සින්දු යනකොට තට්ටු වදිනවා දැන් ඉලි වලින් නේ. ධර්ම රතිය එහෙම නෙමෙයි. පින්නතුනි ධර්ම රතිය සියලු රතීන්ට උසස් කියන්නේ මේ තරුණ කාලේ ධර්මයට ආසා වුණා. වයසට යන්න මොකද වෙන්නේ? ඒක පොලිෂ් වෙනවා. ඒක ගැන හැඟීම ඇති වෙනවා. මේක ධර්ම රතිය තරුණ කාලේ තේරුම් ගියපහම ප්‍රතිඵල ලැබපු කෙනෙක් තමයි ධම්මික උපාසක මහත්තයා. ධම්මික උපාසක අන්තිම මොහොතේ පණ අදිනකොට දරුවන්ට කියනවානේ, ගිහිල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙලා කියන්න මට එන්න පිරිත් ටිකක් කියන්න කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එවන ධම්මික උපාසක ලෙඩ ඇඳේ ඔප්පල. අන්න දැන් ධම්මික උපාසක මරණ මංචකේ එළොවයි මෙලොවයි ගලවගෙන ඇති ගලේ දෝලණය වෙනවා. නෑ ගැලවෙන්න බය වෙනවා. අරුමඩවත් අහඩුවක් හරි ඉස්සනවා නම් හාඳුරුවන්ගේ කට කියලා කියන්නේ. ඔය අර මෙබෙදල ඉන්නවද එහෙම අර මන්නම් ඔබ කටවහ කියලා. සමහර කොල්ලෝ ඉන්නවා පින්නතුනේ බයිසිකලේ පාරට දාලා කවුරු හරි නැන්දකනේ දැක්කහම
දුකුණු හරපෙකුත් කියලා අපේ යන්න හොඳ නැහැ කියලා ආපහු යනවා යන්නේ නැද්ද? උලන් හරියනවා. ඔහොම මතක් වෙන්නේ අපේ ගම යහවලා වයි කියලා. කටක් ඇරලා සමහරු වබ්බරු පින්නතුනේ. සමහරු කියනවා අහවලා කිව්වොත් එහෙම කොස් ගහ දිහා බලලා මෙහෙමයි කියලා. මේ සේරම ගෙඩි කුණු වෙනවලු හැලෙනවා. ඒ මිනිස්සු එක්කන් ගිහිල්ලා වෙල් වල කැලේ පෙන්නලා හූල්ලන්න ගියා. අර සේර මැරෙන්න බෑ එහෙනන්නේ. පැහැදිලිද මං හෙට ඉඳන් ගමේ සේරම එක්කව කරගන්න කටවා තියෙන මිනිස්සු. ඔමාන ලඳු ගානේ හබරල ගාල් ගාන එක්කයි යන්නේ. අරන් ගිහලා පෙන්න යන්නේ. අමෝග ගොස් දෙල් විතරක් කරන්නේ. කැලෙත් මැරෙන්න බෑ. එනයි තුන තියෙන මූගලන් දිහා බලලා කිව්වොත් එහෙම මැරෙන්න බෑ සේරම. අපේ කැලේ ගියොත් එහෙම. එහෙනම් පින්නතුනේ ඒවා මිනිස්සුන්ගේ හිතවල සහ මිත්‍යා එහෙම එකක් නැහැ. දැන් කියනකොට කිනේදී ආන්දරෝයි කිව්වට අපේ ගමේ අරුන්දම නෙමෙයි කියලා. එහෙම නෙමෙයි පින්නතුනේ. ධම්මික උපාසක එළවයි මෙලවයි දෝලනේ වෙවි ඉන්නකොට හාමුදුරුවෝ ඇවිල්ලා සතර සතිපට්ඨානය දේශනා කරනවා. භාගයක් යනකොට ධම්මික උපාසක මොකද කියන්නේ? ධම්මික උපාසකට ආන් පේනවා එහා පැත්ත. එහා පැත්ත හරි සුදුයි, හරි ලස්සනයි. ධම්මික උපාසකට එහා පැත්තට යන්න හිතෙනවා පින්නතුනේ. ඔයත් හිතනවාද අපිටත් එහෙම හිතෙයි කියලා? අපිට ඉතින් ප්‍රේත ලෝක පේනකොට යන්න හිතෙනවද? අමුත්‍රිසං ලෝක පේනකොට යන්න හිතෙනවද? දැන් මොය අන්තිම මොහොතේ පුදුම දුකක් නෙමෙයිද? මම බේරාදෙනේ ඉන්නකොට වෙනසුනේ දවසක් පාන්දර එනවා. අපේ නායකහල්ලට මේ වගේ අත්දැකීම් මොන තරම් නැද්ද? අර අම්මට අමාරුයි පිරිත් ටිකක් කියන්න සංඝාරාමයට තමයි එක්කයි යන්නේ. අමාරුයි කියලා ගියා. වෙනතර සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දරුවා ගිහිල්ලා කිව්වා ආමුදුරු පිරිත් කියන්න ආවා කියලා. ඇස්වත් අරින්නේ. එතකොට පින්නතුනේ ඇස් දෙක දෙපැත්තෙන් කඳුළු ආවා. දොස්තරලා කියනවා මේ අන්තිම මොහොතේ බඩේලි යනවා වෙඩින් කියලා. මොන බයක් ඇද්ද? දෙන වතුර ටික යනවා. එයි පින්නතුනේ අන්තිම මොහොත හරි භයානකයි. අන්තිම මොහොත හරි වේදනාකාරී. මරණවා කියලා දැනගත්තාම ඕක ලේසි නෑ පින්නතුනේ. එහෙනම් දැන් මම ඉන්නකොට ගානක් නෑ නේද වැඩි? ඔහොම මේක ගන්න ඕන අය ටිකක් බලන්න. ඉන්න පුළුවන්ද බලන්න. සමහරව කියනවානේ මැරලා යන ටිකට් නේ කියලා. ඒක ටිකක් නෙමෙයි. ඒක පහසු නෑ. මරණය සහ හිර වෙන එක ඒක ලේසි නෑ. මරණයේදී හොඳ සිහියක් එන්න ඕනේ. ධම්මික උපාසකට දිව්‍ය ලෝකවලින් කතා කරනවා. ධම්මික උපාසකට දිව්‍ය විමාන වලින් කතා කරනවා. එතකොට ඔය ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට. එතකොට හාමුදුරුවෝ මොකද්ද හිතන්නේ? හාමුදුරුවෝ හිතන්නේ හාමුදුරුවන්ට ඉන්න කිව්වා කියලා. හාමුදුරුවෝ නැගිටලා යනවා විහාරයට. ධම්මික උපාසක මැරෙනවා. බුදුහාමුදුරුවන්ට ගිහින් පැමිණිලි කරනවා ධම්මික උපාසක අපිට ටිකක් නවතින්න කිව්වා. මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා දැනටත් ධම්මික උපාසක දිව්‍ය ලෝක උත්පත්තිය ලැබලා ඉන්නේ.
ජීවිතේ කිසිම දාක එකදු අකුසලයක්වත් කරලා නැහැ කවුද? ධම්මික උපාසක